දෙහි වාරයට ලුණු දෙහි එකක් දාගන්න. දෙහි වේල වේල කාලනාස්ති කරපු කාලේ දැන් ඉවරයි. ඒ රසටම ඒ විදිහටම ලුණු දෙහි එකක් ඉක්මනට හදලා එවලම කන්න පුළුවන් විදිහ රෙසිපි එකක් තමයි මම ඕගලන්ට මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා ඇස් ලොකු කරගත්තට මේකට ගොඩක් දේවල් මොනවත් ඕනේ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා අපිට මේක ටක් ගාලා හදා ගන්න පුළුවන්. ලුණු දෙහි කියලා කියන්නේ අසනීප වෙලා කට අප්පිරියාවෙන් ඉන්න වෙලාවක නැතුවම බැරි දෙයක්. වගේම රස බත් එකක් ඉහෙල් කොළ එක වගේ ඔතාගෙන යන වෙලාවක නැතුවම බැරි දෙයක්. ඒ විතරක් නෙවෙයි හදිසියට එක කරි එකක් හරි හදලා සුදු බත් එක්ක මේ ලුණු දෙහි කෑල්ලක් දාගත්තාම ඒ තියෙන රස ඉතින් කොහෙවත් නැහැ. තියෙන ආසාවට එක ප්‍රිසර්වේටිව්ස් දාපු කල්තබා ගන්න ද්‍රව්‍ය දාපු දේවල් කඩෙන් අරන් කන්න දැන් හිතන්නවත් එපා. මේක හදාගන්න ඕගලන්ට ඕනේ කරන්නේ ඉදුණු හරි අමු හරි හොඳට පැහුණු දෙහිගිරි ටිකක් ඕගලන්ට ඕනේ ප්‍රමාණයක්. මේ දවස්වල දෙහි වාරේ හින්දා දෙහි හැමතැනම තියෙනවා. හොඳට දෙහි ටික පිරිසිදු කරගෙන ඒක වැහෙන්න නටන උණු වතුර එකතු කරන්න ඕනේ. මේක වහලා තියන්න ඕනේ නෑ. මෙහෙම ඇරලම තියන්න උණු වතුර එකතු කරලා විනාඩි 15ක් වගේ එහෙම තද උණු වතුර එක තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ හොඳට උණු වතුරේ තැම්බිච්ච මේ දෙහි ටිකේ වතුර පෙරාගෙන හොඳට තෙත මාතු කරගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම වැදගත්. මොකද අපි මේක කල් තියාගන්න හදන දෙයක්නේ. එතකොට වතුර මුහු වෙන්නේ නැතුව මේක හදාගන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම තෙත මාතු කරගත්ත දෙහි ගෙඩි අපි මේ වගේ හතරට පලා ගන්න ඕනේ. වෙන් වෙන්නම නෙමෙයි. මේ වගේ සාමාන්‍ය කැපුමක් තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ලුණු කුඩු ඕන වෙනවා. මේක අපි වේලනවා නම් ගොඩක් ඔයාලා දන්නවා ඇති ලුණු කැට තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අපි මේක ෂණිකව හදාගන්න දෙයක්නේ. ඒක හින්දා මට හිතෙන සුදුසුම දේ තමයි ලුණු කුඩු පාවිච්චි කරන එක. පිරිසිදු භාජනයක් අරගන්න. ඒකට දෙහි යුෂ වලින් මේ විදිහට එකතු කරගන්න වගේම විනාකිරිත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ගම්බිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, කහ කුඩු වගේම එනසල් කරාඹු නැටිත් කිහිපයක් එකතු කරගෙන මේ විදිහට දෙහි ටික භාජනයේ අතුර ගන්න ඕනේ. ඊට පස්සේ මද ගින්දරේ මේක විනාඩි 10ක් වගේ තැම්බුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. මේ වෙනකල් මම මුකුත්ම කලවම් කරේ නෑ. ඊට පස්සේ හොඳට කලවම් කරලා තවත් විනාඩි 15ක් වගේ මද ගින්නේ දරලිපේ තියෙන්න ඇරියා. ඒ කියන්නේ ගින්දර නැතිම තරම් අර රස්නේ අඟුරු වලින් මේ විදිහට හින්දෙන්න තිබ්බා. ඔයගලන්ට පේනවා ඇති කිසිම මේකට වෙන වතුර මොනවත් මම එකතු කරේ නැහැ. අර විනාකිරි දෙහි උෂයි තමයි මේ විදිහට අර දෙහිවල තිබ්බ උෂත් එක්ක ඇවිල්ලා මේ වගේ ජූසි ගතියට මේක තියෙන්නේ. මේක මාස 3ක් 6ක් විතරක් නෙවෙයි ෆ්‍රිජ් එකේ දාලා තියලා ඔයගලන්ට අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. විශේෂම දේ තමයි අපි පාවිච්චි කරනකොට පාවිච්චිර ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේකට අර තෙත හැඳි ඒ වගේ දේවල් අතින් ඒ වගේ අල්ලන්න නැතුව හොඳ වියලි හැන්දකින් ඕනේ ප්‍රමාණය විතරක් අරගෙන වැඩි අර කලවම් කරන්න එහෙම නැතුව පරිස්සමෙන් පාවිච්චි කරොත් ගොඩක් කල් තියාගන්න පුළුවන්. සුදු බත් එක්ක එක මාළුවක් තිබ්බත් මේකෙන් කෑල්ලක් දාගත්තාම නියම රසයි. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයගලන්ගේ අදහස මොනවාද කියලා කියන්න යන්න. මේ වගේ තව වටිනා වීඩියෝස් අරගෙන ඉන්නම් මාව ෆලෝ කරලා තියාගන්න.